මල්ලි කියනවා මගෙත් එක්ක අක්කා මේ දවස් 6න් දෙන්නේ මාව දකින්න තු ඉන්න බැරි කමකට කොහෙදලු. ඒක කියන්නේ නේද? නැත්තම් මට මේ එහෙම දවස් 6න් යන්න උමනාවක් නැල්ලු. එහෙම දවස් 6න් යන්න උමනාවකුත් නැහැ වගේ. ඒ කියන්නේ ඊට වඩා හොඳයි කියලා කියනවා. ඒකල කියනවා මේ ડોක්ටර්ලා නිකන් මාව දකින්න නැතුව ඉන්න බැරුව වගේ නිකන් මාව ගෙන්න ගන්න ඕනි වගේ එහෙම මම පොඹ ડોක්ටර් වෙන්න යන්න එපා දැන්. පිළිගන්නේ එකකුත් නැහැ. ඇත්තටම දැන් ડોක්ටර් කෙනෙක්කුත් පිළිගත්තේ නැති එකේ දැන් ડોක්ටර්ස්ලා ඉස්සරහට පිළිගයි. ඉතින් මේකේ දෙයක් තියෙනවා කියන එක. ඕක ගැන මම පොඩ්ඩක් පොඩි ප්‍රොමෝට් එකක් දෙන්න හදලා පිළිගී ડોක්ටර්ස්ලා මගෙත් එක්ක ආගියු කරා. ඒක තමයි. එහෙම ආගියු කරලා ඊට පස්සේ යාලා මට ඔය නෙට් එකේ තියෙන වරගෙන පෙන්නලා එන මේකට දැම්මා. ඊට පස්සේ මම දැන් මේ මල්ලි මට විස්තරේ කිව්වනේ මෙහෙමයි අක්ක දවස් 6කින් තමයි මම වැඩි කරන්නේ මෙහෙමයි කියලා. දැන් මට හොඳයි කන්න පුළුවන් මෙහෙමයි කියලා විස්තරේ කිව්වා හරි සතුටින්. ඊට පස්සේ මම ඉතින් මේ ડોක්ටර්ටම ගිහිල්ලා කතා කරලා කිව්වා මෙහෙමයි ડોක්ටර් කිව්වා නේද මගෙත් එක්ක මේ හැබැයි මෙහෙමයි දැන් මේ තත්ත්වෙ මේ වගේ ඒ පිළිවෙල කිව්වා නේනම් හොඳයිනේ. එහෙනම් ඒක වෙන එකක් වෙන්නද එහෙම කියලා මේ වගේ කතා කරා. මම රිපෝට් ටික අතට අරගෙන ડોක්ටර් රිපෝට් ටික දෙන්නලා ડોක්ටර් කෝව දන්නේ මෙහෙමයි එහෙම කියලා කිව්වා. දැන් අපි දන්නවා එයා මේ මරණ සාතිකේ යටේ තියන් ඉන්නේ කියලා. හරිද? හැබැයි පොර කියනවා ඒ මට වතුර ටිකක් බොන්න තිබ්බනම් ඇති. හරිද? මේ එහෙම කියනවා. ඒ කියනකොට අපි හිතේ කමක් නැහැ මේ ලක්ෂණ 4මාරක්. ඇත්තටම මේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙයි. එහෙම චුට්ටක් මේ බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. කොච්චර කිව්වත් ජපාන් ඕට තෙරපි එකක් අර එහෙම කිව්වට ඉතින් කවුරුත් විශ්වාස කරනවා අඩුයි මේස්. මොකද මේ ඒකේ සත්‍යතාවය අපි දැකලා ගත්තේ. අපි මේක 2017 ඉඳලා කරනවානේ මේක ලංකාවේ 2017 ඉඳලා අපි කරනවා. දැන් අවුරුදු 8කට කලින් මේ පවා හොඳ වෙත් ගොඩක් සුවතාවය අත්පත් කරගත්ත මිනිස්සු ඉන්නවා අපිත් එක්ක. අපිට තේරුණා ඔයාලගේ මානසික බවත් අපිට තේරුණා මේ ඒකෙන් නැත්තම් දැන් ওই මේ තරම් ෆලෝ අප් එකක් දෙන්නේ නැහැ. ඔයාලාව වැඩේ කරලා සල්ලි විසත්තා. ගියා ඊට පස්සේ ඉතින් ඇත්තටම අපිට එක කන්ටැක්ට් එකක් අවශ්‍යම නැහැ නේද? නෑ ඕනේ ළමයා ගොඩ දාගන්න. මොකද අපි තාම වෙනකල් මැෂින් ඉන්ස්ටෝල් කරලා තියෙන ඒවා ලංකාවේ ආෆ්ටර් සර්විස් කියන එක මස්ට්. ඒක අනිවාර්යෙන් අපි දෙනවා. එහෙම දුන්නේ නැති වුණොත් මේ ට්‍රීට්මන්ට් එක දුවන්නේ නැහනේ. ඉතින් ගොඩක් අපිත් එක රැඳිලා ඉන්නේ. අපෙන් ගත්ත මැෂින් ගත්ත අය තව මැෂින් ගන්නේ. අපේ ආෆ්ටර් සර්විස් තියෙනවා. අපි හොයලා බලලා ඒ ටික කරන නිසා. සමහර කට්ටිය ලංකාවේ ඉන්නවා මේ ඇල්කලයින් කියලා ඉවර වෙලා නිකන් නමට pH එකේ විතරක් වැඩි කිමිකල් වලින් වැඩි කරලා pH එකේ වැඩි කරන මැෂිනුත් තියෙනවා. ඒවෙන් මේ දේ වෙන්නේ නැහැ. අපි මේ ජපාන් වෝටර් තෙරපි එක කරන මැෂින් වලින් තමයි ඒක වෙන්නේ. මොකද මේක මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් විතරයි අපි ගෙන්නන්නේ. චයිනීස් ඒවා තියෙනවා. චයිනීස් ඒවා අපි කරන්නේත් නැහැ. චයිනීස් ඒවෙන් මේ දේ වෙන්නේ නැහැ. දැන් ජපාන් මෙඩිකල් ග්‍රේඩ් වෝටර් ඩිවයිස් කියලා තියෙන ඩිවයිස් විතරයි අපි ගෙන්නන්නේ. ඒකෙන් තමයි මේ දේ වෙන්නේ. තේරුණාද? ඊළඟ නිහතමානීකමක් තියෙනවා. එයා ගොඩ ගියානි කියන සතුට අපිටත් තියෙනවා. මොකද අපි ඇත්තටම ජීවිතයක් නේද? අපිට මනුස්සයෙකුට ඔය වයසේ ජීවිතයක් දෙන්න බෑනේ. අන්න ඒකයි. ඇත්තටම යාක කිව්වේ ආයෙ වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. උඹට බුදු බවමත් වෙනවා මේ කරපු දෙයින් එහෙම කියලා කිව්වා. ඒ කියන්නේ ඒක හදවතින්ම කිව්වා. ඒක අපි දකින්නකොටම ඔව් මම කිව්වේ ડોක්ටර්ස්ලා කියලා තියෙන ඒවෙන් පිට යන්න එපා. ඒ විදිහටම කරන්න. මේක වෝටර් තෙරපි එකක් මල්ලි. මේක අපි කිඩ්නි අලුතෙන් ට්‍රාන්ස්ප්ලාන්ට් කරා නෙමෙයිනේ. එතකොට පරිස්සම් වුණාම දෙයියනේ කියලා මට ලොකු ලෙවල් එකකට මේ කියන්නේ ඩයලයිසිස් කරන්න ඕනේ නැති කාලයක් එනවා මෙයාට. දෙක තුන ගෙවල් වල තියෙන මිනිස්සු ඉන්නවා. තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සල්ලි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යාලට ඒක ඇතුලේ විඳින්න නම් ඒ වාහනේ හොඳට ඩ්‍රයිව් කරගෙන යන්න නම් ඒ ගෙදර හොඳට සැහැල්ලුවෙන් ඉන්න නම් අපේ ලෙඩ රෝග ටික අඩු වෙලා තියෙන්න ඕනේ. හොඳ වෙලා ගොඩක් ඉතින් සල්ලි වලට ගන්න බැරි දෙයක් තමයි මේ ලෙඩ රෝග වලින් තොරව ජීවත් වෙනවා කියන එක. නිරෝගීකම කියන එක. ඉතින් වතුර කැන්සර් වලට ගොඩක් හොඳයි. 1931 දී ડોක්ටර් ටෝහින්ඩිච් කියන ડોක්ටර් කියනවා කැන්සර් හැදෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා. එකක් ශරීරයේ ආම්ලික වීම, අනිත් එක ඔක්සිජන් ඌනතාවය. මේ දෙකම මේ මැෂින් එකෙන් රිකවර් කරනවා. එතකොට ගොඩක් හොඳයි. ඔයාලගේ වචන මේ කමෙන්ට් තියෙනවනේ. ඔයාලගේ රියල් කමෙන්ට් මේවා දැම්මට පස්සේ මිනිස්සු මේවා දකිනවා. දැක්කට පස්සේ මිනිස්සුන්ගේ ඇස් පැහැදිලා. ඒක නිසා මේ වගේ අසාධ්‍ය රෝගියෙකුට දෙන්න පුළුවන් නම් දෙන්න. එක්කෙනෙක් නෙමෙයි තව දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවනම් හොයලා දෙන්න. මං ෆ්‍රී කරලා දෙනවා අනිවාර්යෙන් ආෆ්ටර් සර්විස් ටික. මං කිව්වොත් ඒක නවත්තන්නේ නැහැ කොහෙවත්. ඒකයි බය නැතුව. මොකද ඔයාලා ලොකු පිරිසක් ඇවිල්ලා වීඩියෝ කරද්දී අපිව එතකොට අපි මැෂින් ඉන්ස්ටෝල් කරනකොට විස්තර ගෲප් වල දාද්දී සුභාස් ලංකා කියන ආයතනයේ මම බොරුවක් නම් කරන්නේ මං කොච්චර බය වෙන්න ඕනේද? මොකද සුභාස් ලංකා කියලා ආයතනයක් නැති කරන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ මිනිස්සු ඇවිල්ලා ලක්ෂ මේ ගානකට මැෂින් එකක් ඉන්ස්ටෝල් කරා. ජපාන් මැෂින් එකක් මේ ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපේ සල්ලි ටික අරන් ගියා. මේ ළමයාට හොඳක් වුණෙත් නැහැ.
මෙන්න මෙහෙමයි කියලා ඔයාලට දාන්න පුළුවන් නේ. හැබැයි මම ඒ රිස්ක් එක ගත්තේ මම දන්නවා මේ මැෂින් එකෙන් ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩ දාපු අය ඉන්නවා අපි එහෙම. ඉතින් ඒක නිසා ඉතින් දෙයියනේ කියලා මට මාර පිනක් ඔයාලට. ඒ කියන්නේ දැන් අපි පිනක් කරගත්තේ හරි. එහෙම එකක් ඔයාලා ලංකාවට අඳුනා දීපු නිසා ඒක ඔයාලා දන්නවා. අපි කොච්චර පෝස්ට් දැම්මත් මිනිස්සු මේක බාර ගන්නෙ නෑ. වතුරෙන් ලෙඩක් හොඳ වෙන්න උදව් වෙනවා, වතුර උදව් වෙනවා කියන එක බාර ගන්නව අඩුයි ගොඩක් අය. මේක නොලෙජ් එක තියෙන කෙනා තමයි අපේ ඇත්තටම මැෂින් වැඩිපුර ගන්නෙ දැනට. මේ නොලෙජ් එක තියෙන කෙනා බලලා ඉවරලා ගන්නවා මැෂින් ડોක්ටර්ස්ලා පවා මැෂින් ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. අර මල්ලිටත් දින ළඟ කතා කරනවා. ඉතින් සතුටුදායක ආරංචි හම්බ වෙනවා. ඉතින් ඒකත් එක මම මිස්ටර් කතා කරන්නත් ගත්තේ. එයාට දැන් ගොඩක් හොඳයි නේද බලන්න කියලා. මම 31 තමයි ගියේ. එදායින් පස්සේ මම ඇත්තටම දිසිනේ ඒ ගියපු වෙලාවේ ඉතින් කතා කරලා කිව්වා ඩයලිසිස් එක දවස් 6කින් දැම්මා. දැන් හොඳයි මේ කනවා බොනවා එහෙම කිරිවරලා කිව්වා. ඒකට ඔයාලට දවස් 3න් එයාගේ කර තිබ්බේ. දවස් 3 වෙනි දවස් එනකොටත් එයාට ගොඩක් අමාරුවෙන් හිටියේ මිස්. ඊට දැන් ඊයේ තමා දවස් 6කුත් ගිහිල්ලා ඩයලිසිස් කරන්න නැතුව. ඉතින් සතුටුයි නේද? අනේ ඇත්තටම සතුටුයි. ඇත්තටම ගොඩක් පින් ඒකද මේ